ඔය ඇත්තටම හිතන්නේ වැලපති වෙන්න මොන වගේ සුසුකම් තියෙන්න ඕන කියලාද? මෙහෙමයි දවසකට මෙගාබයිට් 700ක් වගේම අලුත් වින්‍යාස අනුගමනය කරන ඒවා තෝරගන්න ඕන. එහෙනම් අපි දැන් බලමු කාවින්ද වැඩ කොහොමද කියලා. මේ කාවින්න මල්ලි මාත් ප්‍රසිද්ධියේ නොබලන දෙයක් තමයි ඉතින් ඔයා තෝරගෙන තියෙන්නේ. ඔයා හරි ආසාවෙන් ඒක රස විඳිනවා ඇති නේද? මට නිකම් මේක කියන්නත් ලැජ්ජයි වගේ. ඒත් ඉතින් ඔයාගේ ඇඟ දිහා බලුවාම ඔයාගේ කැපවීම නම් මනාව පැහැදිලි වෙනවා. මම හිතන්නේ ඔයාගේ ඇඟේ තිබිච්ච රිදම් එක ඔයාගේ වැඩේට ගොඩක් උදව් කළා කියලා. ඔයාට වරදින්නේ නැහැ. අයිතේ පුතේ. අපේ කාලේ නම් මේව නම් තිබ්බේ නෑ. ඒ වුණාට ඔයාගේ හැකියාව නම් හොඳයි. වැඩේට ගැලපෙන ඇඟකුත් ඔයාට තියෙන්නේ. ඔයාට නම් වරදින්නේ නෑ කොල්ලෝ. මම හිතන්නේ අපේ අය මට කිසිම අභියෝගයක් දුන්නේ නැහැ. ඇත්තෙන්ම මට අන්තර්ජාලය ගොඩක් උදව් කරා. මම අනික් අයටත් කියන්නේ අන්තර්ජාලය හොඳට පාවිච්චි කරන්න, ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න, ඇද බලන්න, හොඳ එක තෝරගන්න.